මොකද කියන්නේ ලාවිත් දිරීම? ලාවිත් දිරීමේ පාවු ඉතින් අද හොඳයි කට්ටිය. දැන් ඊළඟ ලාවිත් එන්නේ. බලයන් තාම පුළුවන් දිනන්න. බ්ලොග් එකෙත් ඉන්නවා මෙයාලා. හායි අපි තාම. අක්කා කැප් එක ගලවලා වෙන්නම. කැප් කොණ්ඩේ කැපුවා. අක්කා දැන් කොණ්ඩේ කපලා ඉන්නේ. දැන් අනුරාධපුරගේ මැච් එක යනවා. අනුරාධ සර්ගේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ අනුරාධ සර්. දැන් අනුරාධ සර් සූදානම්ෙන් කාසිය වාසි උරගා බැලීම සඳහා heads call and head තමගේ කණ්ඩායමේ සමිතියත් එක්ක අද දවසේ කොහොමද අභියෝගේ බාර දෙන සර්ගේ අනිත් කණ්ඩායම. ඒකට අපි අන්තර්ජාතික ක්‍රීඩකයෝ ගොඩක් අපේ කණ්ඩායමට එකතු වෙන්න තියෙනවා. ඉන්දියානු ක්‍රීඩකයෝ එතකොට අපි තීරණය කරනවා මුලින්ම පන්දුවට පහර දීම සඳහා ස්පෝට් එකක් දෙන්න. ඔබ අවුරුද්දක් තිස්සේ බලාගෙන සිටියේ අවස්ථාවයි උදා වෙන්නේ හතර වටේ බලන මොන පැත්තටද ගහයිද කියලා දන්නේ නැහැ. අනුසගේ දක්ෂතාවයක කියන්නුවේ නැත්තම් YouTube channel එකක් රඟපාල කරන්න හිටපු සර් කෙනෙක් තමයි අනුරාධ කියන්නේ. ලාපුරු වාර්තා කරගන්නවා අනුරාධ පෙරේරා තවාගේ මාර්ගවල අර්ධ සත්‍ය මේ ක්‍රීඩා පිටිය තුල සංඛ්‍යා පන්දුවර 6 අවස්ථානයේදී ලකුණු 69 අනුරාධ පෙරේරා අපි දන්නා 69 ලක්ෂය මතක් කරලාදී ඔයගොල්ලන්ට ඒක නිසා අර 69න්ම නවත්තන්න තමයි හිතන් ගියේ නැත්තම් 100ක් ගන්නවා. දැන් අපි දෙන්නගේම කොණ්ඩේ යනවානේ. මොකද්ද කරන්න තියෙන්නේ? මොනවද කරන්න තියෙන්නේ? යාළුවනේ කොණ්ඩේ ගිහිල්ලා treat me like what is. Don't get me dirty. Helicopter, helicopter. I got this. Oh my God, bro. Oh hell no. තව ටිකයි. තව එකයි දුවන්. ඊළඟට නවෙත් ඉන්නේ. මොකද කියන්නේ නවෙත් දිරීම? ලාවිත් දිරීමේ පාවු ඉතින් අද හොඳයි කට්ටිය. යම්ම ගන්න නවෙත්. බලන්න තාම පුළුවන් දිනන්න. මොකද්ද මේ වෙන්නේ යන්නේ? සර්ප්‍රයිස් ඉවෙන්ට් එකක් කියන්නේ සර්ප්‍රයිස් ඉවෙන්ට් එක. Sana foto එක ගමු. ගමු. අපේ ටීම් එකේ මහේෂ් තීක්ෂණ. මිස්ටර් ලොම්බා. හරි සතුටුයි. මම ආරාධනා කරනවා අවුලක් නැහැ. ඊළඟ වාර ගෙම දෙනවා.